උදෑසන ආලෝකය උත්සවයේ 4 සිත උත්සවයේ ශවයට එක් කොටස ලෝ කතාව වසිතෙන් 16 සිට වසර 2 දිව්‍යන් වහන්සේ ඉදිරියෙහි නවෝදනේ අපි යහෝ දිව්‍යන් වහන්සේගේ උත්සව හරහා පියවරුන් පියවර ගමන් කරන විට නව මොවල්ල සඳහා ගමනක් දිගුහරින් අපට පෙනී. පාස්කවහිදී අපි බැටළු පටුවගේ රුධිරයෙන් මදව ගනු ලැබුවීම. පොලිස් නීති රට උත්සවයේද අපගේ ජීවිතයෙන් පාපය ඇඹල ඉවත් කර නිවස පවතුරු කරන්නේ කෙසේද අපි ඉගෙන ගත්තම්. පළමුපලිවලද නැන්දට ගිය අයගේ පළමුපලය ලෙස නැගිට සිටි ක්‍රිස්තුස් වහන්සේගේ චතුරාර්ය ලෙස පළමුවටය ඔසවා තිබෙන ආකාරය සහ අපගේ හොඳම දිව්‍යන් වහන්සේට පූජා කළ යුතු ආකාරය අපි දුටුවීම. දැන් අපේ 4 වන උත්සවය වෙත පැමිණීම හබරව භාෂාවෙන් ශවයට සත් ලෙස ගුරුග භාෂාවෙන් පන්තක් සහ පන්සවෙන් ලෙස හඳුන්වන සත උත්සවය මෙයයි. මෙම උත්සවයේ තරඟ අස්වෙන්නේ පළමුපලි උත්සවය ලෙසද හඳුන්වනවා. ඒ ඉශ්‍රායලයේ දින දර්ශනය ඇති දෙවන පළමුපල උත්සවයේ පළමුවැනි පස්කව සමයේ පැවති බීලේ පළමුපල මේ දානේ සමයේ අවසානයේ පැවැත්වෙන තරඟ පළමුපලය. බිර්ල අස්වෙන් නිලුම ආරම්භ කළේය තරඟ එය සම්පූර්ණ කළේය. ලෝ කතාව වසිතෙන් 16 සිට වසර 2 හෝ දිව්‍යන් වහන්සේ පැහැදිලි උපදෙස් දෙන සැක. සතුවන් සබික් දවසින් පසු දවස් දක්වා එනම් දින 50 ගණන් කරන්නේ. එවිට යහෝ දිව්‍යන් වහන්සේට නවෝදානයේ පූජාවක් ඔප්පු කරන්න. ඔබ ජීවත් වන ඕනෑම තැනක සිටි විශේෂ පූජාවක් ලෙස යහෝ දිව්‍යන් වහන්සේ ඉදිරියේ ඔසවා තැබීමට පැන ගොඩ දෙකක් ගෙන එන්න. මෙම රට විශිෂ්ට පිටවලින් කවුරුට 4කින් සිදු ඇඹලෙන් පොළොස්සන්නේ. ඒවා ඔබගේ අස්වැන්නෙන පළමුවෙන්න ලෙස යහෝ දිව්‍යන් වහන්සේට ඔප්පු කරන පූජාවක් වන ඇති. රට සමග අවුරුද්දක් වයසට පිරීම බැටළු පිටුවෙන් 7 දෙනෙකු නිරුද්ධශෝයි. තේරුණ ගානෙක් සහ මුදල් 2 දෙනෙකු යහෝ දිව්‍යන් වහන්සේට දෙවන පූජා ලෙස ඔප්පු කරන්න. මෙම දෙවන පූජා ධනේ පූජා සහ පණ පූජා සමග යහෝ දිව්‍යන් වහන්සේට පිරිසන්නේ සෝමදක් වන විශේෂ දමනාවක් වන ඇති. ඉන්පසු ඔබ පිරීම එළුවක් පාප පූජාවක් ලෙස අවුරුද්දක් වයසට පිරීම බැටළු පිටුවන් 2 දෙනෙකු සමුදන පූජාවක් ලෙස ඔප්පු කළ යුතුය. පූජ්‍යකය ඔබගේ අස්වෙන්නේ පළමුපල නියෝජනය කරන රට සමග යහෝ දිව්‍යන් වහන්සේට විශේෂ පූජාවක් ලෙස බැටළු පිටුවන් 2 දෙනා ඔසවා තිබුණ ඇති. යහෝ දිව්‍යන් වහන්සේට ශුද්ධ වූ මෙම පූජා පූජ්‍යකයන්ට අයත්ය. එදිනම ශුද්ධ වූ රැස්වීමක් සඳහා නිල දිනයක් ලෙස පරිකාශ කළ යුතුය. එය ඔබේ කිසිදු සමානයේ වැඩක් නොකළ යුතු දිනයකි. මේ ඔබට ස්ථිර නීතියක්. එය ඔබ කතනක ජීවත් වුවද පරම්පරාවන් පරම්පරාවට පිළිපදිය යුතුය. ඔබ දේශීය අස්වැන්නේ නෙළුණු විට ඔබ කතාවල දොරවල ඇති දානේ නැළු නොගන්න සහ අස්වැන්න නලන්නන විසින් බීම හෙළඳ නැළු නොගන්න. එය දොළඳුන් සහ ඔබ අතර ජීවත් වන විදේශිකයන් සඳහා ඉතුරු කරන්න. මෙම ඔබ දිව්‍යවැනි හාවීම. මෙම උත්සවයේ පැමිණී ගණන් කිරීමේ අවසානයේ ඊශ්වරයලවරුන් ඒ වන විටත් පළමුපලි උත්සවයේද බීල්ල මටේ ඔප්පු කර තිබුණි. එතන පටන් ඔවුන් 50 වන දවසට ළඟවන තෙක් සෑම දිනකම සහ සෑම සතියකම ගණන් කළහ. මෙම දෙන ගණන් කිරීම කොතරම් වැදගත් ද යුතු සීම ඊශ්වරයලවරයෙකුම ඒ පෞද්ගලිකව කළ යුතුයි. පේන ගුරුවරුන් මේ විස්තර කළ මස්ය පාස්කු මටේ ඔප්පු කළ ඉරතුරෙන් පසු ඔවුන් ගණන් කිරීමට පටන් ගතහ. ස්ටගෙන ඔවුන් දිව්‍යන් වහන්සේට ආශිර්වාද කර මේ පළමු දවසය කියා පැවසුවේ. දැන් හිතකට පසු ඔවුන් මේ සතුවෙන් දවස ඒ සතියක් කියා පැවසුයි. 8 වෙනි දවසද මේ 8 වෙනි දවස ඒ සතියක් සහ එක් දවසක් යන්දු වශයෙන් ගණන් කළා. ඔවුන් 49 වෙනි දවසට ළඟවන විට ඔවුන් සම්පූර්ණ සත 7ක් ගණන් කර තිබුණේ. ඊළඟ දවස 5 වෙනි දවස පෙන්තෙකොස්ත වියේ. එම 5 වෙනි දවස නවෝදානයේ තරඟ වේලා පිරිතේ දවස වියේ. පෙන්තෙකොස්ත උත්සවයේදී සේම් තරඟ පිටවලින් සිදු පන ගොඩ දෙකක් ඔවුන්ගේ ස්ථානවලින් ගෙන එන ලෙස දිව්‍යන් වහන්සේ ඊශ්වරයාලයට අනුකළ සැක. මෙම රට විශාල හා පෞස්තුදු අතර ජාතිය වියදමින් පිරිවැශමින් සකස් කර මුළු ජාතිය වෙනුවෙන් පූජා කරන ලද. පටගෙන ආව එම වසර අස්වෙන්න පළමු වූ නව තරඟවලින් මෙම රටේ අලුතින් ඉදුණු දානය වලින් පැමිණි නිසා ඒවා නවෝදානයේ පූජාවක් ලෙස හඳුන්වුණි. බොහෝ පූජ්‍යවන් ඇඹලින් තොරව කළ යුතු ඒවා වුවත් මේ පැන ගොඩ දෙක ඇඹලින් පොලිස්සේ ගත යුතුයි.
මේ උත්සව පූජාවන් අතර ඒවා අදවිතී කරයි. සමානයෙන් පූජ්‍යසනයේ මත ඇඹලි කිසිවක් දොව දැමීමට නොහැකි විය. ඒ නිසා මෙම රටේ දොව දැමුවේ නැත. ඒ වනුවට ඒවා යහව දිව්‍යන් වහන්සේ ඉදිරියේ ඔසවමින් පසු සම්පූර්ණයෙන්ම ආහාර සඳහා පූජ්‍යකයන්ට දෙන ලද. ඒවයි තබුව ඇඹලි වරදක් නොවේ හිතමත කළ සංකිතයක් වූ අතර අපි ඒ ගැන හෙට වඩාත් විස්තරාත්මකව මිනිහා කරන්නම්. දැනට අපි මෙම වෙනස් සටහන් කර ගැනීම පළමු පොලියේ බිල්ල මෙටේ සැකස් දානේ නොවන තුනුව ඔසවන ලද පන්තක්ස්තේ තරඟ සෙයුම් ලෙස අමුරු පොලිස් ඇඹල දෙම රට දෙකක් බවට පත් කර මිනිසුන්ගෙන් සම්පූර්ණ කරන ලද පූජාවක් ලෙස ඔසවා තිබුණ ලද. මම රටේ දෙක තරඟ අස්වෙන්නේ පළමු පොළොවේ. ඒවා එක් පෞද්ගලික නිවසකින් නොවේ දේශීය පොද අස්වන්නන ලබා ගන්න ලදේ. ඔබ ජීවත් වන ඕනෑම තොනක සිට යයි පෙළ පැවසුවද ඔවුන් සේම නිවසකින් සහ සේම නගරයකින්ම රටගෙන ආවේ නැත. රටගෙන ආවේ මහජන වියදමින් තන ජාතික පූජාවක් ලෙසයි. නමුත් ඒවා සියලු නිවස සියලු කතා ඊශ්වරයල්වරුන්ගේ සියලු ශ්‍රමය නියෝජනය කළේය. කලින් පැවති බිල්ල මටේ අස්වැන්නේ ආරම්භයේ ශුද්ධවන්ත කළ සේම මෙම රටෙහි සම්පූර්ණ කිරීම ශුද්ධවන්ත කළේය. පෙන් ගොඩදක සමග පහොස්තර පූජා කට්ටලයක් පමිණියයි. අවුරුද්දේ පළමු පිරිම් බැටළු පිටවෙන 7 දෙනෙකු නිර්දේශව තීරණ ගානක සහ මුදල් 2 දෙනෙකු දෙවන පූජා ලෙස ඔප්පු කරන ලද. ඔවුන් සමග තුළ මිශ්‍ර කළ විශිෂ්ට පිටවලින් සුදු දානේ පූජා සහ මද වේන් පන පූජා දී තිබුණි. මේවා එක්ව විශේෂ දමනාවක් යහව දිව්‍යන් වහන්සේට පිරිසන්නේ සොඳක් ඇති කළේය. දෙවන පූජා සම්පූර්ණ කැපවීම සහ යටතිවීම ගැන කතා කළේය. දිව්‍යන් වහන්සේට සම්පූර්ණයෙන්ම දෙන ජීවිතයක් තේරුණ ගැන සහ මුදල් පූජ්‍යසනයේ මත තබ ශක්තිය සහ සේවය නිරූපණය කළේය. එවිට පප් පූජාවක් ලෙස පිළිම එළුවක සිටියේ එය බහුලත්වයේ සහ පෙරිතී ඇති සමය නිදි පව පවිත්‍ර වීම තවමත් අවශ්‍ය බව ඊශ්වරයාලයට සිහිපත් කළේය. සමුදන් පූජා ලෙස පුරාම බැටළු පිටවන් 2 දෙනෙකුද සිටියේ එය සහෝදරත්වයේ එකමතිකම් සහ තම සෙනඟ සමග දිව්‍යන් වහන්සේගේ අභිමාකයේ හවුල් පෙරිතී නියෝජනය කළේය. පූජ්‍යකයා මෙම බැටළු පිටවන් 2 දෙනා රට සමග ඔසවා යහව දිව්‍යන් වහන්සේ ඉදිරියේ විශේෂ පූජාවක් ලෙස ඒවා සිල්වේයි. මෙම පූජා ශුද්ධ වූ අතර දිව්‍යන් වහන්සේගෙන් ලැබුණු කොටස ලෙස පූජ්‍යකයන්ට අයත් වේ. පෙන්තෙකොස්තේද ශුද්ධ වූ රැස්වීමක් වේ. එය දිව්‍යන් වහන්සේ සමග හැමිවන දිනයකි. කිසිදු සමානයේ වැඩක් කිරීමට අවසර නොලැබුණු අර්ථයෙන් එය සබතික් ලෙස සැලකනු ලැබේ. ඒ වේපර නැවත සමානයේ ශර්මයේ පස්ක තිබූ නමස්කාරය හා සති දීම සඳහා රැස්වන දිනයක් විය. දිව්‍යන් වහන්සේ පැවසුවේ මේ ඔවුන් ජීවත් වූ ඕනෑම තොනක සීලු පරම්පරාවන් සඳහා වූ ස්ථිර නීතියක් බවයි. පස්කලින් යුදෝ සම්පුරදේද මෙම උත්සවයේ වසර පිරිතමත් උත්සවවලින් එකක් බවට පත්වේ. එය මේ මස අග හා ජන් මස මුලද කාලගුණයේ පිරිසන්න වූ විට සා තරඟ අස්වැන්න සූදානම් වූ විට පැමිණියයි. පාස්කෝ සහ මණ්ඩප උත්සවයේ සමග මෙම උත්සවයේ සඳහා සේම මානසිකම් ජලසිරීමට පැමිණීම අවශ්‍ය විය. පාස්කලින් සම්ප්‍රදාය කාලය වන විට යුදවුවන් දසපන්ති කියවමින් දිව්‍යන් වහන්සේට උන්වහන්සේගේ ව්‍යවස්ථාව වෙනුවෙන් ස්තුති කරමින් සහ බීල සහ තරඟ අස්වැන්න නැළුම් කාලය තුල සිදුවන රත්පත් කියවමින් ශවයට සමරනු ලැබේ. මෞබි ජාතික රතුන් මේ සමයේදී බවසගේ කතාවල කරලා හැරුවයු. පෙන්තෙකොස්තේ ව්‍යවස්ථාව ඉඩම් හිමියන්ට තම කතාවල කරන නොලෙන් ලෙස අස්වැන්න නළොන්නන විසින් වැටුණු දානය එකතු නොකරන ලෙස අනුකළේය. දරුසා අහලන ලදද දොළඳුන් සහ විදේශිකයන් සඳහා ඉතිරි කළ යුතු වේ. ලෝ කතාව වස්තුන් හා මෙම අනුපන්තෙකොස්ත උපදෙස්වලට කෙලින්ම අමුණු ඇති. හෙට අප මෙම උත්සවය සහ ඒවා දිව්‍යන් වහන්සේගේ සැලසුම් තුළ නියෝජනය කරන්නේ කුමක්ද යන්න වඩාත් සමීපව බලමු. දැනට අපට මහා විවේකගත හැකිය. පන්තෙකොස්තේ අපට පෙන්වන්නේ රසූ ජනතාවක් සම්පූර්ණ කළ අස්වැන්නක් නමස්කාර කරන දිව්‍යන් වහන්සේ කෙනෙක් සහ ත්‍යාගශීල බවෙන් හෝ කරුණාවෙන් පිටතට ගල යන ආශිර්වාදයක. යොචිරුව පෙරමනේ පියනන සත් උත්සවය ගැන සම්පූර්ණ වූ අස්වැන්නක් සහ අත්නවදානය සමග ඔබ ඉදිරියේ රසූ ජනතාවගේ චතුරය ගැන අපි ඔබට සුල්තිවන්ත වීම. අපගේ ජීවිත ඔබගේ කරුණාවන් හඩගසුව ඔබගේ ආත්මයෙන් විසින් ඉදුණු නවදානයේ පූජා ලෙස දැකීමට අපට උගන්වන්න.
අපගේ සොත්ත දෙමු අපගේ කැපවීම සහ අපගේ සමුදනය ඔබට ගෙන ඒමටත් ඊශ්‍රේල්වරුන් තම කතාවල් කළ සේම දළඳනෝ සහ ආගන්තුකය සා කිරීමටත් අපට උපකාර කරන්න. අපි ලබන සේම ආශිර්වාදයක්ම අන් අයට ආශිර්වාදයේ මාර්ගයක් වූයි. කොරස්තස් වහන්සේගේ නමින් ආමෙන්.